මිනිස්සු අහන්නේ බනද, විහිළු කතාද, දේශපාලනයේද, බැනුම්ද, කුණුහරුපද? වැඩිපුරම මිනිස්සු බලන ඒවා බලන්න. මිනිස්සු ඉන්නේ කොතනද කියා බලන්න. තමන් වැඩියෙන් බලන වීඩියෝ මොනවද කියලා බලන්න. ඒ ඔබ සිටින තැනයි. ඔබ බලන වීඩියෝ එක තිරිසන් දේවල් නම්, කුණුහරුප නම්, ඒ ලෝකෙට ඔබ යයි. ඔබගේ උපාධිය නෑ කර්මයට හරස් වන්නේ. උපාධිය හරස් වෙන්නේ නෑ. ඔබ බලන දේත් එක්ක යයි. තමන්ගේ ජීවිතේ තමන් අහන දකින ලෝකෙම බලන්න. මොනවද වැඩිපුර අහන්නේ කියලා බලන්න. ළඟදින් ඔය හාමුදුරුවන්ට බැන බැන ගියානේ. මම ඊයේද පෙරේදාද කල්පනා කළා අපි හාමුදුරුවෝ අපි දැන් මහාන වෙලා ගොඩක් කල්. අපි හාමුදුරුවන්ගේ වැරදි ඇත්තටම අපි දන්නවා අඩුයි තාම සුළු පිරිසක්. සුළු වෙලාවක්. හාමුදුරුවන්ගේ වැරදි කියන්න ගියොත් මට නම් විනාඩි 5ක් කියා ගන්න බෑ. විනාඩි 5ක් මට හාමුදුරුවන්ගේ වැරදි කියන්න බෑ. මම දන්නේ නෑ. හැබැයි මට රහතන් වහන්සේලාගේ ගුණ කියන්න පුළුවන් දවස් ගාණක්. මට රහතන් වහන්සේලාගේ ගුණ කියන්න පුළුවන් දවස් ගාණක්. හාමුදුරුවන්ගේ වැරදි මට විනාඩි 5යි කියන්න පුළුවන්. මම ඒවත් දන්නේ නෑ. ගිහි මිනිහා හාමුදුරුවන්ගේ වැරදි කියයි දවස් ගාණක්. රහතුන්ගේ ගුණ එකක් කියන්න බෑ. ඔබ කොහෙද මරණයෙන් මත්තේ යන්නේ? දුර්ලභ ලැබිච්ච මනුස්ස ජීවිතේට මොකද වෙන්නේ? ටයිකෝට් ඇඳගෙන සපත්තු සිරප්පු දාලා සංසාර ගමන වෙනස් කළ හැකිද? වෙනස් කළ හැකිද? මොහොතකට කල්පනා කරලා බලන්න මං දැන් මැරුණොත් කොහේ යයිද කියලා. මං මැරුණොත් කොහේ යයිද මං කරන වැඩත් එක්ක. ඔබව තවම ඔබගේ මුලාව ඔබව රවට්ටලා තියෙන්නේ ජීවත් වීම නැමැති සංඥාවෙන්. ප්‍රශ්නයක් නෑ. අපි තරුණයි. පස්සේ හදා ගන්නවා. ඒ තින්ත පාර ගහවා.